මම ප්ලාස්ටික් කෑල්ලක් ගෙනල්ලා ඒක ගලවලා ඒක බලාගෙන තමයි ඉස්සල්ලාම බැකෝ එකක් හැදුවේ. 100%ක්ම ලී වලින් තමයි මම වැඩ කරන්නේ. ප්ලාස්ටික් වලට විරුද්ධව මම මේක කරන්නේ. තාත්තා ටිපර් එක එලවනවා නම් පුතා ඉල්ලන්නේ ටිපර් එක. තාත්තා ඩ්‍රයිවර් බවුසර් ඩ්‍රයිවර්නේ. මට ඇවිල්ලා බවුසරයක් ඉල්ලනවා. මම 2000 ඉතින් මම මේ පොඩි කාලේ ඉඳන් මම මේ වඩු වැඩ කරේ. ඊට පස්සේ මම මේ මෑතකදී අවුරුදු 18ක් විතර ඉඳලා මේ ව්‍යාපාරය කරනවා. ප්ලාස්ටික් කෑල්ලක් ගෙනල්ලා ඒක ගලවලා ඒක බලාගෙන තමයි ඉස්සල්ලාම බැකෝ එකක් හැදුවේ. ඊට පස්සේ ඉතින් මේ දැන් පාරේ යන වාහනයක් වුණත් මම දැක්කොත් ඒක මගේ හිතේ අවාගෙන මම ඒක කරනවා. ටක් ගාලා ඒ වෙලාවට ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ ලී වලින් හදලා මම 100%ක්ම ලී වලින් තමයි මම වැඩ කරන්නේ. මොකද කම්බියනට විතරයි පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් වලට විරුද්ධව මම මේක කරන්නේ. ඒ නිසා ප්ලාස්ටික් පාවිච්චි කරන්නේ නැහැ. ප්ලාස්ටික් නොකර මේ පරිසරයට හානියක් නොකර මේක දැන් ළමයෙකුගේ ප්ලාස්ටික් එකක් බිම වැටුනොත් කැඩුනොත් හදන්න බෑ. මේක පුරුළු වුණොත් ඇණයක් හරි තාත්තට ගහලා දෙන්න පුළුවන්. ඊටත් බැරි වුණොත් මේක දරට දාන්න පුළුවන්. දර ලී කෑල්ලක්නේ. දර දාපනවස එතනින් පරිසරයට හානියක් නැහැ. අන්තිම ළමයාගේ බුද්ධියට අර වීල් එක ඔය බැකෝ එක පස් කපලා ටිපර් එකට පටවන්න පුළුවන්. ටිපර් එක ටිපර් කරන්න පුළුවන්. ඉතින් පොඩි ළමයිගේ මනසටත් ළමයාගේ ආරක්ෂාවටත් හොඳයි කියලා මගේ දැනුමට මම මේ බලාපොරොත්තු තමයි වැඩ කරන්නේ. දැන් අවුරුදු 15ක් ඉස්සරලා. පටන් ගන්න හිතුණා මේ පාරේ ඔය ප්ලාස්ටික් ඒවා පොඩි කාලෙම මේ වඩු වැඩාංශයෙන් පොඩි කැටයම් වැඩ වීරලු කැටයම් වලට මං හරි දක්ෂයි. මට හිතුණා මේ වගේ දෙයක් මේ ලී වලින් අපි හදන්න ඕන කියලා. ඊට පස්සේ පොළ ඉස්සරහා කඩේ දුන්නා. පොළට ගෙන බඩු දැකලා කෑල්ලක් ගෙනල්ලා බලාගෙන පිට කරා. ඒ කියන්නේ ප්ලාස්ටික් බඩුවක් දැකලා තමයි. ඔව් ඒක වෙනස් කරනවා ඊට වඩා. දැන් මේ ප්ලාස්ටික් වල තියෙන්නේ මේ වැඩ කරන්නේ මේ පුල්ලෙන් තමයි ළමයා ප්ලාස්ටික් කපලා මේ අතින් කරන්නේ. අරක නෑ liver වලින් මම ඒක වැඩ කරන්නේ. දැන් මේ ඔක්කොම liver. මේ liver එකෙන් තමයි පස් කපන්නේ මේක හරවන්න පුළුවන්. ඒ වගේ ඉතින් ඒ වගේ කල්පයක් මේ ලී જાති මොනවද? මේක හැලඹ ලීය හොඳම ලීය කැටයන් කපන්න පුළුවන් මේ අපි දැව නිෂ්පාදනය කරන ලීය බාල ලීයක්. දැන් අඹල ඇලි වලින් තමයි තැන් වල හදනවා. ඒක පාවිච්චි කරන්න බෑ. අවුවට අද ගහනවා. මේ හොඳම ලී කැටයන් කපන්න කොළොන් හැලඹ මොරටුවේ ගන්න මේ ලීයෙන්. මේ ලීය මම මුදලට ගන්න. ගස් අරගෙන ඉරව ගන්න. ඉරවගෙන ඔව් මට ඕන ගානට ඉරවලා මගේ මැෂින් එක පිටිපස්සේ තියෙන එහා පැත්තේ. ඒ වලින් ඉරලා මේ පොඩි මැෂින් එක තියෙන කපන කෑලි කපන්න. මේ වගේ මේ ඔක්කොම කපන්න තියෙන මැෂින්. මේ මැෂින් එකක් තියෙනවා. ඒක වගේම ඔව් ඒ වගේම කෑලි එකපාරට කෑලි 10ක් 20ක් විතර කපාගෙන දවල්ට රැයට මෙතන තියාගෙන පිට කරනවා. මට දැන් ඉල්ලුම නම් වැඩි මොකද පොලේ යන මුදලායල්ලා ඉල්ලනවා. තොග ඉල්ලනවා. මට ඒක කරන්න බෑ. මං කැමති නෑ මේ පේමන්ට් එකේ දාගෙන මේක විකුණනවා. ඒකට හානියක් වෙනවනේ වටිනාකම මොකුත් නැති වෙන්නේ. ඉතින් අද මේ පොලේ තියෙන හෙට මේ අන්තිමට ඩැමේජ් වුණාට පස්සේ ඕක මේ ක්වොලිටිය නෑනේ. ඉතින් මම ඉල්ලන විදිහට මට දෙන්න බෑ මම තනියම වැඩ කරන්නේ. ඉතින් ගෝලියෝ දැම්මොත් මේක මේ ක්වොලිටියට ගන්නත් බෑ. මම ගෝලියෝ දාන වැඩ කරන්නේ. තනියම ආවා නෝන ඇවිල්ලා තින්ත ගන්නවා. මේ ඉතින් තනියම කරගෙන යනවා. මට තනියම එකක් හැදුවොත් මම දැන් බැකෝ එකක් හැදුවොත් මට දවසේ වරුවෙන්වත් ඉවර කරන්න බෑ. නමුත් මම පටන් ගන්නකොට 10ක් විතර ගන්නකොට මට දවසට එකමාරක දෙකක විතර වැඩ ඉවර වෙනවා. මොකද ඉර විදිනකොට එක්කම විදිනවා. කපනකොට ඔක්කොම කපන. මේකේ කටු මාරු කරන්න ඕනේ නැහැ. මැෂිමට සැරෙන් සැරේ යන්න ඕනේ. ඒ කාලය ඉතුරු කරගන්න ඉඳ ඔක්කොම එක අඩු ගන්න එක වර්ගයකින් කෑලි 15කට කෑලි කපා ගන්න. විදිනකොට ඔක්කොම විදිනවා. අන ගහනකොට වාඩි වෙලා ඔක්කොම පිට කරනවා. ඒකෙන් තමයි පොඩි ලාභයක් ගන්න. 2000 කියලා මම 1800 බැකෝ එකක් දෙනවා. ඊයේ පෙරේදම වීල් පටන් ගත්තා. ඔව් ඉල්ලුම තියෙනවා. ගා කට්ටිය මගෙන් දැන් මෙහෙ අන්දරපින් එන ගමන් මේක දැකලා එහෙ ඉන්න බබාලාගේ උපන්දින වලට දෙන්න මගෙන් අරන් ගිහිල්ලා නැවත වතාවක් ඇවිල්ලා මට තෑගි දීලා ගෙහින් තියෙනවා. ඔව් ආපහු අරන් යනවා. මට ඇඳුම් වලින් එහෙම තෑගි දුන්නා රටේ ඉඳලා ඉන්න මහත්තුරු වගේ. මේ අරන් ගිහිල්ලා එහෙ ගියාට පස්සේ පුදුම වුණාලු මේ ප්ලාස්ටිකුයි මේකයි බලලා. මොනවගේ අයිටම් දානවා. මට දැන් ඒ වගේ තිබුණොත් තියෙනවා 15ක් විතර තියෙනවා. ඉතින් සමහර ළමයි දැන් මේ ඉල්ලන තාත්තා ටිපර් එක එලවනවා නම් පුතා ඉල්ලන්නේ ටිපර් එක. තාත්තා ඩ්‍රයිවර් බවුසර් ඩ්‍රයිවර්නේ. මට ඇවිල්ලා බවුසරයක් ඉල්ලනවා. තොලන කොයන් කපන අර භූතයෝ කියලා කියන්නේ.
භූතයෝ ඉල්ලනවා ඇවිල්ලා. අනේ සීයා මට භූතයෙක් ඕනේ. ඒක විදිහටම හදලා දෙනවා. නෑ කිසිම හානියක් නෑ. සමහර දැන් අපි මේක මෙහෙම කරාට මල් ළඟ තව තියෙනවා සත්තු කෑලි ගලවන්නේ. ඒක ප්ලාස්ටික් වලින් ආවනේ. බිල්ඩින් සෙට් ඒවත් තමයි. ඒකට ගාන්නේ නම් වතුරෙන් දිය කරන තින්ත මොකද ළමයා කනවා. මේවා ගාන්නේ. තිනර දාලා ගාන්නේ. ඒකට තියෙන්නේ වතුරෙන් දිය කරන තින්ත තමයි මේ ගෙනාවේ. ඒක දිය කරලා තමයි ගාන්නේ. ආයවත් ළමයාට විසෙන්නේ. ඒක ආනියක් නැති වෙන්නේ ඒවත් හදන්නේ. සත්තු ළමයි බඩු ගලවලා හදනවනේ. ඔව්. ඒගොල්ලන්ට ගලවලා හදාගන්න පුළුවන් ද කොහොමද? නෑ සමහර ඒවාට ඉතින් ගලවලා හදාගත්තම ඩැමේජ් හයි වෙනවා. මම අර අහල පහල ඉන්න කට්ටිය නැවත අරන් ආපුවම මම ඉතින් රෝදයක් ඇදුනොත් ඒක දාලා ආපහු අඩුපාඩු හදලා දෙනවා. ඒවට හය කිරීමක් නෑ. ආපහු හදලා දෙනවා. ගොඩක් කට්ටිය ඒක රිපෙයාර් කරලා දෙනවා ආපහු. ඒ සමහර ළමයි බලන්නනේ ගලවන්නේ. ඉතින් හයි කරන්න බැරි වුණාම ආගරාමපුවම අඩුපාඩු දාලා හය හදලා දෙනවා. මොනවාද වාට තියෙන ගැටලු මේ කර්මාන්තේ කරේ? ගැටලු ඉතින් මට මේක පාරම හිරව දැනටත් මම මේක කරන ගමන් මේ සමහර සතියේ දවස් පහේ බිස්නස් ටිකක් අඩුයි. නිවාඩු දවස්වල තියෙනවා. ඉතින් ආර්ථිකද එනම් පිටත් තව තැනක ගිහින් වැඩ කරලා ඇවිල්ලා අමතරව මේකත් කරනවා. ඔව්. මේක තමයි ප්‍රධාන වෘත්තිය මේක. ඉතින් හදිස්සියේ ඕඩර් එකක් ආපුවම පිට ගිහිල්ලා වැඩ කරලා කීයක් කරා ආපහු මේකට බඩු ගන්නවා ඒ උදේ. තින්ත ගණන් එන වර්ග ලාභයක් තියෙනවද? ඔව් ලාභයක් තියෙනවා. කරගෙන යන්න පුළුවන්. ඉතින් මුදලයි අමුද්‍රව්‍ය ටික මෙයා වුණාම සාමාන්‍යයෙන් 1800 දෙන භාණ්ඩකින් මට රුපියල් 500ක් වගේ තියෙනවා. 500 ඔව්. තියෙනවා. ඒවල් දැවවලට. ඔව්. කියන්න තරන්නම් එහෙම නැති අර මේ සමහර වෙලාවට අර ඉල්ලනවා ඇවිල්ලා ගොඩාක් දුරින් ඉඳන් අන්න වවුනියා ඇවිදලා ඇවිල්ලා තොග ඉල්ලනවා. මම ඉතින් කැමති නෑ දෙන්නේ ඒක. ඕකෙම වෙන සමාජයෙන් මගේ වෘත්ති අනිත් වෘත්ති ඔක්කොම ඒගොල්ලෝ අවුරුදු ගණන් වැඩ කරලා මේ මැෂින් එකයි ඩ්‍රිල් එකයි අරගෙන පිට වැඩ කරනවා වැඩේ හරියට කරන්නේත් නෑ. අහවලා ඒගොල්ලෝ කියලා මගේ නාඩ්‍යය සවුත්. හදනවා නම් හරියට ඒක කරන්න. ඒක දවසක් කියවෙනගෙන ඉන්න බාස් කෙනෙක් වෙනවා. නෑ දැන් මගේ ඒවම අරන් ගිහලා ඔය හදලා ඉස්සරහව යනකොට ඇති ඒවත් පොඩ්ඩක් බලන්න රුපියල් 60ට අඹ ලෑලි ගෙනල්ලා හදනවා මම මේ ගන්නේ මේ බාගේ ලෑලි අඩියක් 80යි අඟල 150 එන්න මම දෙකට පල්ල මැෂින් එකෙන් පිනිසනවා ඔව් කිසිම හානියක් වෙන්නේ නැති ඉතින් හොඳම ලී මේවා ඇලම්බ පොළොන් කැටයම් කපන ලීයක් මරකේ ඒ වලින් තමයි මම කරන්නේ බාල ලී අරගෙන මාඩුවට දෙන්නේ නැහැ මම හොඳම ලී අරගෙන රුපියලක් හරි 100ක් හරි වැඩි කරලා බාන්නේ විතර පැවතුම් තියෙනවා කෙනෙක් එනවා නම් කොහොමද ඔයාගෙන ඉන්න ඕන ඔයාගෙන ඉන්න ඕන නම් අන්න 57 පාරනේ මේක අන්න කොළඹ අනුරාධපුරේ වවුනියා කොළඹ 57 කියන්නේ මේ පාර යාපනයේ දක්වා 57 බස් යනවා ඒ ඇවිල්ලා බෙල්ලන්කල්ල කියන්නේ මේ හරියට බෙල්ලන්කල්ල වල බැහැලා මේ රාජපක්ෂගම සෙල්ලම්බඩු කඩේ කියලා ඇහුවා ඕන කෙනෙක් දැනට දන්නවා බුද්ධදාස කියන්නේ
මම මෙහෙම ඉන්නේ අන්දාසර පාර බෙල්ලන් මහ බෙල්ලන් කඩවල ඉන්නේ. මගේ වැඩපොළ තියෙන්නේ මෙතන. ඉතින් මම තමයි මගේ අතින් සම්පූර්ණ නිස්පා අවසාන වෙන්නේ මගේ අතින්මයි මේවා. ඉතින් කල්පනා කරලා බලලා මේ පරිසරයට හානියක් නැති විදියට මේක ලී වලින් තෝරගත්තේ. ප්ලාස්ටික් කියලා පාවිච්චි කරන්නේ ඇන ටික විතරයි. ඉතින් ළමයාගේ බුද්ධියට හොඳයි. ළමයාගේ ආරක්ෂාවට හැම දෙයකම බලලා තමයි කල්පනා කරලා මේ අවුරුදු 15කට ඉස්සෙල්ලා මේක පටන් ගත්තේ. ඉතින් තාම කරගෙන යන දැන් එන්න දැන් මම අලුත් අත්දැකීම් හොයාගන්න. පොඩි වාහන පොඩිවට හදනවා, පාරේ යන වාහනයක් දැක්කොත් ඒකට අතකටනක් ගහගෙන ඒක හදනවා. හදලා ඒ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. බවුසර් තියෙනවා, බැකෝ තියෙනවා, ටිපර් තියෙනවා, වැලර පස්තුනීකරණයවා තියෙනවා, සුනාමි ගොයන් කපන යන්ත්‍ර ඒවා තියෙනවා, ට්‍රැක්ටර්, පොඩි ළමයිගේ සෙල්ලම් බඩු හැම දෙයක්ම සත්තු වර්ග හැම දෙයක්ම සම්පූර්ණ දැවෙන් නිෂ්පාදනය කරන දැව ආරක්ෂකව සෙල්ලම් බඩු හදනවා. දේශීය නිෂ්පාදනය. මට මේ ළඟදී අද මහත් එක්ක අවුරුදු 20 ගානකට ගිහලා වත්තපල්ලෙහා මොකද්ද වලක් කෙටුවලු. ඒ කාලේ පොළොවේ යට තිබ්බ ප්ලාස්ටික් කැල්ලක් උඩ ඇවිල්ලා තියෙනවා දිරලන. ඉතින් මේක ළමයාට දැන් ආරක්ෂිත අම්මට මොනවා හරි වැඩක් කරගන්න තියෙනවා නම් ගෙදර මේකයි අයියට ටිපර් එකක් දීලා මල්ලිට බැකෝ එක දුන්නාම දෙන්න සෙල්ලම් කරනවා. පස් ටිකක් ඔය මැටල් ටිකක් ගෙන් දුවම වැඩ කරනවා. අනාර්සිත තැන් වල යන්නේ ළමයාගේ ආරක්ෂාව තියෙනවා. ඔය ලෙන් ළඟට ගස් බඩ ගන්න අනවශ්‍ය දේවල් කරන්න යන්නේ නැහැ නේද? ඒ ළමයාගේ බුද්ධියටත් හොඳයි මේක. තාත්තා බැකෝ වැඩ කරනවා නම් පුතා ඉල්ලන්නේ බැකෝ එක. බවුසර් වැඩ කරනවා නම් බවුසරයක් ඉල්ලන්නේ. ඒක හදලා දෙනවා. ඒ ළමයාගේ බුද්ධියටයි පැවැත්මටයි අපි කැමති මෙතනින්ම මේ ප්ලාස්ටික් විනාශය රටට ගෙන්නන්නේ නැතුව අපිට මේ උදව් කරනවා නම් මේක විතරක් නෙමෙයි. මම හැදුවා ඊයේ පෙරේද මේ බැකෝ එක හැදුවා මහත්තයා බබාට වාඩි වෙලා කකුලෙන් මෙහෙම ගිහලා පස් කපන්න. මම දුන්න රුපියල් 4500. මේක දුන්නා. මම ඇහුවා කළුතර ස්ටේෂන් එකේ බැලලා රෙදි කඩේක ඉස්සරහා තියෙන මං ගිහින් ගියා එන්න අංකල් කියලා මං කිව්වා මේක පොඩ්ඩක් පට ගියා. ඒකේ වෙනසක් තියෙන්නේ බැටරි කෑලි දෙකක් දාන්න හතරක් දාලා ලයිට් පත් වෙනවා. බැටරි කෑලි හතරකට කීයද? ඔය ළමයා දවසෙන් ඉවර කරන්න පුළුවන් බැටරි එක 18500ක් කිව්වා. මම 4500 හදලා දුන්නා ලී වලින් බබාට වාඩි වෙලා Tamanට ඕන තැනට ගිහලා පස්තිය කපලා වැලි ටික කපලා ආපහු ඒක සීට් කුසින් කරලා එහෙම දුන්නේ. පොඩි ළමයිනේ වාඩි වෙන්නේ සීට් එක කුසිනුත් කරා. අපේ මිල ඒ මිල ලී වලින් හදලා. ඔව් අහනවා මේ ප්‍රශ්න අහන දැන් මේකේ දැන් සීට් එක නැති වුණත් අහනවා මේකේ සීට් එක නෑනේ. කොහොම මේකේ ඩ්‍රයිවර් නෑනේ. ඉතින් මං හදනට කීටක් වල තියෙන පොඩි බෝනික්කෝ ටිකක් ගෙනල්ලා මේ වාහනේ සීට් එකේ ආවම මම ඊටත් තවත් ආසයි. ඒක තමයි බලාපොරොත්තු. ඔව් හොයනවා. අඩිපාඩු අපිට අපි අර අපේ නිදහසට අපි අර කාලය යන නිසා ඒක මේ නොකර හිටියට ළමයි ප්‍රශ්න කරනවා ඇවිල්ලා. ඒකද ඉතින් අපි ටිකක් අපි ලැජ්ජ වෙන්න ඕන. මොකද මේක අඩුපාඩු තියලා හැදුවට. දැන් ඒක කරන්න. දැන් මම ඒක කරනවා. ඔව් සීට් එක මේක ඇතුලේ කරකවන්න බැරි වුණත් මේ අර ගියර් බොක්ස් වලට මේ යන දෙකක් ගහනවා මේක ඇතුලේ. දැන් කොහෙද ගියර් නේ තියෙන්නේ මේ එහාට මෙහාට දාන්න. මේ රිවර්ට් යන තියානේ ඉන්න එකක්. මේ යන දෙකක් ඇතුලේ ගහනවා. ඒතර මට කියන්න පුළුවන් පුතේ අර ගියර් බොක්ස් දෙක තමයි ඇතුලේ තියෙන්නේ කියලා කියන්න පුළුවන්. කෙනෙක් මේ සම්බන්ධ කරන නම්බරයක් කියන්නකෝ. මගේ නම්බරේ 077
645 12යි 78 ඇඩ්‍රස් එක කිව්වොත් අංක 29 මහවැලි කඳවුර තමුත්තේගම.